ළමයි මට හිතුණා ගොඩ දවසකින් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දෙන්න ඕන කියලා. මම දිගටම vlogs කරන්න හිතුවා. මොකද මගේ අසනීප තත්ත්වයත් එක්ක මම මේ යන්නේ මම නතර වෙලා හිටපු වෝඩ් එකේ මට යාළුවෙක් හම්බුණා. එයාව බලන්න යන ගමන් එයා තාම හොස්පිටල් එකේ. ඉතින් එයාව බලන්න යන ගමන් මේ ඉතින් බලන්නකො ළමයි වැව රවුමේ වැවේ වතුර බොරම බොර පාටයි. වැස්සට හොඳටම වැව ජරා වෙලා තියෙන්නේ. ඉතින් ළමයි ඔයගලන්ට කොහොමද විස්තර කියාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. වැව රවුමේ යන ගමන් ළමයි බලන්නකො මේ තාර බබාලා ටික. ඒ කට්ටිය වැව අයිනට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා. ඒගොල්ලන්ට පාඩු ඉන්න දෙන්නට. ඒ වගේම බලන්නකො වැව අයිනේ ඉන්න මාළුවෝ කොට. ඒගොල්ලන් එතනට පුරුදු වෙලා ඉන්න. එතනට ගොඩක් මිනිස්සු ඇවිල්ලා කෑම එහෙම දානවා මාළුවෝට. ඒගොල්ලන් එතන පුරුදු වෙලා මං හිතන්නේ. එතන මාළුවෝ පිරීලා. ඉතින් මම මාළුවොත් බලලා ආයෙත් මගේ ගමන පටන් ගත්තා. ඉතින් ළමයි මේ තියෙන්නේ දළදා මාලිගාව. මම මෙතනින් තමයි උදේ හවස හැමදාම යන්නේ. ඉතින් දිගටම මට ඕගොල්ලන්ට vlogs ගේන්න පුළුවන් වෙයි. මම කැම්පස් යනකොට කැම්පස් එකේ එක ඉවෙන්ට්ස් ඒ වගේ දේවල් වලින් මට ඕගොල්ලන්ට vlogs ගේන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි බලමු. මේ තියෙන ළමයි හැමෝම ෆොටෝ ගහන ක්වීන්ස් හොටෙල් එක. හැමෝම එතන ඉස්සරහට ගිහලා ෆොටෝස් ගහනවනේ. අනේ ක්වීන්ස් හොටෙල් එක තමයි තිබුණේ. ඉතින් ළමයි මම එහෙමම KCC එකට ගිහිල්ලා ATM එකෙන් සල්ලිත් අරගෙන මගේ යාළුවාට මොන හරි අරගෙන යන්න එපයි. නිකන් අද්ද ගමනවල යන්නත් බෑනේ. ඒ හින්දා යාළුවාට බඩු ටිකකුත් ගත්තා. ඒ අතරේ ළමයි ඔයගලන්ට පුළුවන් නම් මේ දවස්වල KCC එකේ ආපදා තත්ත්ව වලට මුහුණ දීලා ඉන්න මිනිස්සුන්ට සහනාධාර ලබා දෙන්න KCC එකේ වෙනම තැනක බඩු එකතු කරනවා. ඔයගලන්ට පුළුවන් නම් වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, සනීප ආරක්ෂක තුවා, පුංචි බබාලට පැම්පර්ස් වගේ දේවල් එතනට ගිහිල්ලා දෙන්න. ගොඩාක් පින් අයිති වෙන වැඩක් ඒක. මොකද මේ වගේ අවස්ථාවක ඒ වගේ අයට උදව් කරන්න පුළුවන් වෙන එක ගැන අපිට පුළුවන් හැටියට උදව් කරන්න මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා පුළුවන් නම් KCC එක ආවට ඉන්න කට්ටිය ගිහිල්ලා දෙන්න. ඉතින් බලන්නකො ළමයි KCC එකේ දැම්මම නත්තල්ට සැරසිලා ඒගොල්ලන් ලස්සනට නත්තල් ඩෙකොරේෂන් කරලා නත්තල් ගහක් හදලා. ඉතින් මම ඒවත් බලාගෙන මේ පෙරාදෙණිය හොස්පිටල් එකට බස් එකේ යන ගම. මාරම අවුවක් තමයි තිබ්බේ ළමයි ගිය දවස් ටිකේ හොඳටම වැහැලා හොඳටම අවුව. මේ නම් මම හොස්පිටල් එකට ගිහිල්ලා ඇවිල්ලා ඔය මගේ අවුට්ෆිට් එක හොස්පිටල් එකේදී වීඩියෝ කරන්න බෑනේ. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් ළමයි මං එතන පිස්සු නටනට ඉඳලා අන්තිමට ගියා KCC එකේ තියෙන නෝ ලිමිට් එකට ගිහිල්ලා ඇඳුම් බලන්න. ඇඳුම් බලලා මම අන්තිමේදී ඩිසයිඩ් කරා ටී-ෂර්ට් ටිකක් බලනවා කියලා. මොකද මට හරියන ඇඳුම් එතන තිබුණේ නැහැ. අනික මම ප්‍රමාණෙත් ගොඩක් පොඩි කෙනෙක් හින්දා මට හරියන සයිස් එකේ ඇඳුම් හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මේ තමයි ෆස්ට් අවුට්ෆිට් එක. මම ටී-ෂර්ට්ස් ටිකක් තමයි try කරේ. මේ තමයි ෆස්ට් ටී-ෂර්ට් එක. ඒක ලස්සනයි වගේ නේද ළමයි? මේක තමයි මගේ සෙකන්ඩ් අවුට්ෆිට් එක.
ඒක චුට්ටක් අවුල් වගේ මට හිතුණා. අනේ මන්ද ඉතින් මේ තියෙන්නේ මගේ තර්ඩ් අවුට්ෆිට් එක. ඒක ඇවිල්ලා අලු පාට ක්‍රොප් ටොප් එකක්. ඒක ලස්සනයි. ඒ වුණාට මට ඒකට එච්චර හිත ගියේ නෑ. මේක ඇවිල්ලා බ්ලවුස් එකක්. කළු පාට තද කොළ පාටට වගේ හුරු බ්ලවුස් එකක්. ඉතින් අන්තිමේදී ඔය ඔක්කොම try out කරලා බලලා මම decide කරා පළවෙනියට මම ඇඳලා බලපු ටී-ෂර්ට් එක ගන්නවා කියලා. ඒක හරිම ලස්සනයි ළමයි. ඒක ඇඳහමත් මාරම ලස්සනයි. ඉතින් ඔය මම ඔක්කොම වැඩ ටික කරගෙන ආපහු බෝඩිමට එන ගමන් මම නුවර බෝඩ් වෙලා ඉන්න ළමයි. ඉතින් මම මේ ආපහු නුවර බෝඩිමට යන ගමන් මගේ යාළුවවත් බලලා ඉතින් ඔය ඉන්නේ මොංගල් කෞසි බබා තමයි. ඔයගලන්ට කියන්න ඕනේ මම මගේ channel එකේ නම වෙනස් කරා කෞසි බෙල් කියලා. ඉතින් ළමයි ඔයා මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ family එකට join වෙන්න subscribe කරලා bell icon එකත් click කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like කරලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම ආපහු එන ගමන් ළමයි මාළුවෝ ටික ඉන්නවද කියලා බැලුවා. එතන උදේ හිටපු තරම් මාළුවෝ හිටියේ නැහැ. මේ බලන්නකෝ එයාගේ මේ දෙන්නගේ වැඩ. මං ආපහු යන ගමන් අර උදේ හිටපු තාලා බබාලා ටික තාමත් එතන ඉන්නවා. ඉතින් ළමයි ඕගොල්ලන්ට මම ගොඩක් ආදරේ. thank you වීඩියෝ එක බැලුවට.